අත දෙන්න ඔයාගේ ආවිෂ හොඳයි ඈ. ගොඩක් අය ජීවත් වීම තියෙන ජීවන රේඛාව කැඩලා කිසිම දෙයක් නැහැ. ධන රේඛාව තියෙනවා සල්ලි නම් රැඳෙන්නේ ඉතුරුවක් නැහැ. කලාවට ගොඩක් ලැබිය. හැබැයි කිසිම දෙයක් හිතේ තියන් ඉන්න බෑ කියනවා. ව්‍යාපාර බිස්නස් හොඳයි. ඒ වගේම එක තැනක නෙවෙයි නේ හැකි රස්සාවක් කරන්නේ. එක තැනක නෙවෙයි ඈ. එහෙම තමයි පෙන්නුම් කරන්නේ. අනුන්ගේ කරදර අනුන්ගේ ප්‍රශ්න ආග තියෙන දේවල් කුණු ගොඩවල් පවා එනවා. නීති පැත්තට පැටලුණාද? පැටලෙන්න ඕන. නීති පැත්තට පවා පැටලෙන්න හිරේ යන්න පවා තිබෙනවා. දැනට පරිස්සම් වෙන්න කිසි දෙයකට යන්න කරන්න කිසිම දෙයක් එපා. ඒ වගේම පොඩි දෙයක් පොඩි ප්‍රශ්නයක් આવවත් ගොඩාක් හිතනවා. දැනටත් ඔයා හිතනවා. ඔයාගේ පළවෙනි විවාහිතය අයින් වුණාද? අයින් වෙන්න ඕන දෙන්නගේ පැත්තේ. දැන් කෙනෙක් ඉන්නවද? ඔව් එයාගේ ෆොටෝ එක පෙන්වන්න මට. මෙයා ඉපදිලා තියෙන්නේ පිරිමිනකට. තේරෙනවද? තරහ යනවා, කේන්ති යනවා, ඉවසීම අඩුයි කිව්වොත් කිව්වම තමයි. කොස් ගහට දෙල් ගහ කිව්වොත් එහෙම දෙල් ගහට කොස් ගහක. වචනයක් ගන්න අමාරුයි. අඬාගෙන තමයි ඔයා ළඟට ආවේ අහිංසකව. මෙයායි කිසිම අහිංසකකමක් නැහැ. මම මේ ඉරියව්වලින් කියන්නේ මෙයා කොහොම කෙනෙක්ද කොයි වගේ කෙනෙක්ද කියලා ඉරියව්වලින් කියන්නේ. කිසිම එහෙම බොරුවක්වත් මනුස්සකමක්වත් ඇත්තටම මෙයාගේ නැහැ. තරහ යනවා, කේන්ති යනවා, ඉවසීම අඩුයි. ඔයා ඉන්න ඕන මෙයා කියන විදිහට. මෙයාගේ පළවෙනි විවාහිතය අයින් වෙන්න ඕන. දෙවෙනි මෙයා විවාහ වෙන්න ඕන, දෙවෙනි කෙනත් අයින් වෙන්න ඕන. තුන්වෙනි එක තමයි ඔයා ඉන්නේ. දැනටත් මෙයාගේ මොනවා හරි සම්බන්ධයක් වට අහු වුණා නේද? අහු වෙලා තිනවා. ඒ නිසා තමයි ඔයාට ඔයාත් එක්ක පොඩි පොඩි ප්‍රශ්නක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔයා දාලා ගිහින් තියෙන්නේ. නමුත් ඔයා මෙයාට ආදරේ. ගොඩක් ලෙඩි. ඔයාට අමතක කරන්න බෑ කිසිම දෙයක් බෑ. කොහෙ ගියත් කොතන ගියත් ඔයාට මතක් වෙනවා. ඔයා නිින්දක් නේ පිස්සෙක් වගේ වයින්. අනේද? ඒ වගේ තමයි මේක. ඔයාට දැන් ගෙන්නලා ඕනද? ඔව් ගෙන්නලා ඕන පොල් ගෙඩියක් ගෙනල්ලා බාර තියලා ඔක්කොම කරලා මම ඔයාලට ගෙන්නලා දෙන්නම්. නමුත් මෙයා ආවත් කියන්නේ මෙයාට තරහ යනවා කේන්ති දෙනවා. ඔයාට ඉවසීමෙන් තමයි ඉන්න වෙන්නේ. නැත්තම් මෙයාත් එක්ක ඉන්න ගොඩක් අමාරුයි. ඔයා පොඩි කාලේ පිටතැනක හැදුනද? පිටතැනක හැදිලා තිනවා. හරියට දුක් විඳලා තිනවා. දුක් විඳින්න ඕන තරම් දුක් විඳලා තිනවා. ඒ වගේම මේ කිසිම දෙයකට පැටලෙන්න කරන්න එහෙම යන්න කිසි දෙයක් එපා. ඒ වගේම ඉගෙනීම මගදී නතර වෙලා තිනවා. කලාවට ගොඩක් ලැබි. ඔයා ගොඩාක් හොඳයි කල්පනා කරනවා. ඔයා හිතුවේ නෑනේ මෙයා දාලා යයි කියලා. ඊ විදිහට හිතුවේ නෑ නේද? ඒ ඔයා මෙයා ඉන්න විදිහට ඔයා හිතලා තියෙන දාලා යයි කියලා හිතලා නෑ. නමුත් මෙයා යනවා කිව්වොත් යනවා ඉතින් අර හිත උණුවීමක් එහෙම අඩුයි ඈ. පව් කියලා හිතෙන්නේ දුකක් හිතෙන්නේ කිසිම දෙයක් නෑ. එයාගෙනවත් එයාට ගානක් නෑ. ඒක නිසා තමයි එයා ගිහින් තියෙන්නේ. මෙයා දැන් ඉන්නේ ඔර කතා කරා නේද? කතා කරා දවස් දෙකක්. ඔව් කතා කරලා තියෙනවා. දැන් කතා කරන්නේ නෑනේ. දැන් කතා කරන්නේ කිසිම දෙයක් මොකුත් නෑ. මේ ඈතකට වගේ වෙන්න තමයි ඉන්නේ. නමුත් තුන් දෙනෙක් වගේ ඉන්න තැනක ඉන්නේ. ඔයාලා කතා බහ කරයි නැත්තේ නෑ. ඔයාලා ගෙන්නලා මන් දෙන්නම් ඈ. බය වෙන්න දෙයක් නෑ. ඔයා කල්පනා කරන්න එපා, හිතන්න එපා, හිත කලකිරෙන්න වෙන්න කිසි දෙයක් එපා. ඔයාගේ තාත්තා ජීවිතුන් අතරේ නෑ නේද? මේකට තාත්තා ජීවිතුන් අතරේ නෑ. සහෝදරයෝ ඉන්න